අද කියලා තියෙනවා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ විදේශ ගමන් තහනම් කිරීමට පස්සේ තමයි මේ කට්ටිය මේ එළියට ඇවිල්ලා කෑ ගහන්න ගත්තේ. මේක සම්පූර්ණ වැරදි. ඒක කරුණු විකෘති කිරීමක්. මේ පටන් ගත්තේ සුරේෂ්වලේ මාරාන්තික උපවාසයක් කරන්න පටන් ගත්තට පස්සේ. එහෙම නැතුව මේ ගෝඨාභය මහත්තයාගේ પાස්පෝර්ට් එකේ ප්‍රශ්නයකට මේ කට්ටිය එළියට බැස්ස නෙමෙයි. අර මිනිස්සයා කන්නේ බොන්නේ නැතුව ඖෂධ ගන්නේ නැතුව මැරෙන්න යනකොට ඒ මිනිස්සයා කිසිම වරදක් කරා කියලා මේ වෙනතේ කිසිම චෝදනාවක්වත් නැතිකොට ඔප්පු කිරීමක් කරලා නැතිකොට අධිකරණයකට ඉදිරිපත් කිරීමක් කරලා නැතිකොට මේ රටට ආදරය කරන මිනිස්සු ටික ඊතරම් කැපකිරීමක් කරපු රණවිරුවෙක් වෙනුවෙන් එළියට බැසීම වෙනත් ආකාරයකට විකෘති කර අර්ථ දැක්වීම සම්පූර්ණම කැත නින්දිත ක්‍රියාවක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේකට පටලවා ගන්න දෙයක් නෑනේ. මේ සුරේෂ් සලේට එතුමා ඉල්ලලා තියෙන කාරණා දෙකක් තියෙනවානේ. එකක් තමයි මේ දැනට රහස් පොලිසිය අධ්‍යක්ෂකවරයා මගින් මේ කරන පීඩනය ඉවත් කරන්න. වෙනත් අංශයක් යටතේ මේ කරන පරීක්ෂණ සිදු කරන්න කියලා. වෙන දෙයක් නෙමෙයිනේ එතුමා ඉල්ලලා තියෙන්නේ. බොහොම සාධාරණ කාරණයක් ඉල්ලලා තියෙන්නේ. ඉතින් ඒක ඉෂ්ට සිද්ධ කරලා දුන්නම ඉවරයිනේ. එතකොට මේ සත්‍යග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. අපි කවුරුත් කියලා තියෙනවද එතුමාට විමර්ශන කරන්න එපා කියලා. මේක නිසා මේ කාරණා රටට පැහැදිලි විය යුතුයි. පාර්ලිමේන්තුවේදීත් අපි දැක්කා ආණ්ඩුවේ තම අය එතුමාට මිනිමරුව හැටියට චෝදනා කරනවා. එහෙම චෝදනා කරනවා නම් මං හිතන්නේ ඒ සාක්ෂි කාරණා එළියට දෙමිය යුතුයි. එහෙම නැතුව රට වෙනුවෙන් සේවයක් කරපු කෙනෙක්ට සුරේෂ් සලේ නෙමෙයි වෙන කෙනෙක්ට මේ ප්‍රශ්නේ මතුවුණත් අපි එදාටත් ඒ විදිහටම පෙනී සිටින බව පවසන්න ඕන.